අද අපි යන්නේ ජංගල් විලේජ් රූමස්සල. අපි ඇත්තටම ගියේ 2025 8 වෙනි මාසේ 9 වෙනිදා. වීඩියෝ එක නම් දාන්න ටිකක් විතර පරක් වුණා. මේ තියෙන්නේ යාළගේ එන්ට්‍රන්ස් එක. ඇත්තටම වෙහිකල් කිහිපයක් එතන පාක් කරන්න පුළුවන්. ඉතින් මේ හොටෙල් එක තියෙන්නේ රූමස්සල කන්දේ කැලෑවක් ඇතුලේ. ඇත්තම හොටෙල් එක හදලා තියෙන්නේ ජංගල් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් විදියට තමයි. එයාලගේ ලොබි එක, ඩයිනින් ඒරියා එක හැම තැනින්ම අපිට තේරෙන්නේ අපි ගහක් උඩ ඉන්නවා වගේ. ඉතින් අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් විදිහට වෝටර්මෙලන් ජූස් එකක් එයාලගෙන් හම්බුණා. මේ විශේෂම දේ තමයි අපේ වෙහිකල් එකෙන්ම අපි ඉන්න රූම් එක ළඟට යන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ රූම් එක. එයාලා කී එකේ ඉඳන් රූම් එකේ හැම දෙයක්ම ලස්සන ඩිසයින් කරලා තිබුණා. ඇත්තටම මේ වගේ රූම් එකක හිටපු පළවෙනි එක්ස්පීරියන්ස් එක තමයි අපේ. මේකේ ලස්සනම තැන බැල්කනි ඒරියා එක. මේ තමයි යාළගේ මේන් රෙස්ටුරන්ට් එක. මේන් රෙස්ටුරන්ට් එකේම තමයි බාර් එකක් තියෙන්නේ. දැන් අපි යන්නේ ලන්ච් එක ගන්න. අපිට තිබෙච්ච 3 course menu එක. සාමාන්‍යයෙන් මෙයාලගේ බුෆේ එකක් ඇරේන්ජ් වෙන්නේ නැහැ. හැබැයි ඔකියුපන්සි එක අනුව මෙයාලා බුෆේ එකක් ඇරේන්ජ් කරන දවසුත් තියෙනවා. ලන්ච් එක අරන් අපි ගියේ පූල් ඒරියා එකට. එන්ජොයි කරලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා ඊළඟට අපි ඩිනර් එකට ආවා. ඩිනර් එකෙත් අපිට 3 course menu එකක් තිබ්බේ. මේ තමයි අපේ ඊළඟ දවස. උදේම පොඩි වැස්සක් එක්ක තමයි දවස පටන් ගත්තේ. හරිම ලස්සන view එකක් එක්ක අමෝතු ෆීලින් එකක් අපිට දැනෙනවා. මේ වෙලාවේ තමයි අපිට දැනෙන්නේ සබාදාමත් එක්ක අපි කොච්චර බැඳිලාද කියලා. ඉතින් අපේ බ්‍රෙක්ෆාස්ට් එක අපි රූම් එකටම arrange කරගත්තා.
මේ තමයි යාලගේ බාබකිව් ඒරියා එක. ඔයාලට පොඩි පාටි එකක් මෙතන ඇරේන්ජ් කරන්න පුළුවන්. ඇත්තටම මේ හොටෙල් එකෙන් අපිට කියපු විදියට මෙතනට වැඩිපුරම ඉන්නේ ෆොරිනර්ස්ලා. ඒකාකාරී බිසි ලයිෆ් එකෙන් මිදිලා කොළඹට ළඟ කාම් එන්වයරන්මන්ට් එකකට කැමති නම් මෙතනට එන්න. ඔයාලට අවශ්‍ය නම් යාලගේ ස්පා ෆැසිලිටි එකත් යූස් කරන්න පුළුවන්. ගොඩක් තැන්වල මෙයාලගේ තීම් එක විදියට මෙන්න මේ බ්ලැක් මංකි එහෙම නැත්නම් කළු වඳුරව යූස් කරලා තියෙනවා. හරිම පීස්ෆුල් එන්වයරන්මන්ට් එකක් තමයි මේ හොටෙල් එකේ තියෙන්නේ. එහෙනම් මේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.